දකුණු ආසියාවේ විශාලතම ස්වභාවික ගල් ලෙන පාහියන්ගල මේ අවුරුද්දේ පොසොන් පොහොය දවසේ අපි හැමෝම එකතු වුණා හොරණ යාළුවෙක්ගේ ගෙදර. හදිසියෙම අපේ එක මිතුරෙක් කිව්වා අද යමුකෝ අපි පාහියන්ගල ලෙන බලන්න කියලා. අපේ ආදි මානවයාගේ වාසස්ථානය දකුණු ආසියාවේ විශාලතම ස්වභාවික ගල් ලෙන. පාහියන්ගල ගල් ලෙනට මාර්ග දෙකකින් පැමිණෙන්න පුළුවන්. හොරණ බුලත් සිංහල මාර්ගය එහෙම නැත්නම් මතුගම හොරණ මාර්ගය. මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 300ක පමණ උසකින් පිහිටා තිබෙන මෙම ස්වභාවික ගල් ලෙන අපේ ආදි මානවයාගේ වාසස්ථානය බවට සාක්ෂි හමු වෙලා තිබෙනවා. පාහියන්ගල නම හැදුන හැටිත් හරිම පුදුමයි. රත්නපුර දිස්ත්‍රික්කයත් කළුතර දිස්ත්‍රික්කයත් වෙන් වෙන්නේ මෙම ගල් පර්වතයෙන් කියලා කියනවා. මෙම දිස්ත්‍රික්ක දෙක පෑහුණු නිසා පාහියන්ගල කියන නම මේ පර්වතයට යෙදුවලු. තවත් මතවාදයක සටහන් වෙනවා ෆාහියන් කියන චීන භික්ෂුව මෙම ගල්ලෙනේ වැඩ වාසය කළා කියලා. පසු කාලීන කැණීම්වලදී චීන බඳුන් කීපයක් හමු වෙලා තිබෙනවා. ෆාහියන් භික්ෂුව වැඩ වාසය කළ නිසා මෙම පර්වතයට ෆාහියන් ගල කියන නමත් භාවිතා කරනවා කියලා කියනවා. කෙසේ වෙතත් මේ කිසිදු මතයක් අද වෙනකන් 100%ක්ම සනාථ කරලා නැහැ. එහෙමනම් අපි පාහියන්ගල මුදුනට ගිහිල්ලා තව ටිකක් විස්තර හොයලා බලමු. අපිත් එක්ක එකතු වෙන්න. පාහියන්ගලේ විශාලත්වය ගැන අදහසක් දෙනවනම් වර්ෂාවකදී මිනිසුන් 2500කට 3000කට වුණත් මෙම ලෙන ඇතුළට වෙලා නොතෙමී සිටින්න පුළුවන්ලු. වර්ෂ 40000ක් පමණ අතීතයට යන අපේ මානවයාගේ වාසස්ථානය මේ පාහියන්ගල මුදුනේ ඉඳන් බැලුවාම තවත් මීටර් කීපයක් පහළින් තමයි තිබිලා තියෙන්නේ. අද වෙද්දී එම වාසස්ථානය ඉහළට එසවිලා තියෙන ප්‍රධාන කරුණ තමයි මෙම පාහියන්ගල ලෙනේ පර්වතයේ මුදුනේ තිබිච්ච ගල්පතුරු කාලෙන් කාලයට ගැලවිලා පහතට වැටිලා ඔහු හිටපු වාසස්ථානය අද වැහිලා ගිහිල්ලා තියෙනවා. ඔබ මේ දකින්නේ පාහියන්ගල ලෙනේ මුදුනේ තිබෙන බුදුරජාණන් වහන්සේගේ සැතපෙන පිළිමය. පාහියන්ගල ලෙනේ කැණීම්වලදී ප්‍රධාන වශයෙන් හිස් කබල් දෙකක් හමු වී තිබෙන අතර එහිදී හමු වූ කුඩා හිස් කැබැල්ල අවුරුදු 6000ක් පමණ අතීතයට දිවෙන බවත් විශාල හිස් කබල අවුරුදු 37000ක් පමණ පරණ බවත් සොයාගෙන තිබෙනවා. මේ ආදි මානවයා ගින්දර භාවිතා කළ බවටත් සාක්ෂි හමු වී තිබෙනවා. එසේම ඔවුන් භාවිතා කළ ගල් ආයුධ ඇඹරුම් ගල් කැණීම් වලින් සොයාගෙන තිබෙනවා. එසේම වර්ෂ 2007 දී පමණ කළ කැණීම්වලදී මෙම ආදි මානවයා
සතුන් දඩයම් කිරීමට සතුන්ගේ අස්ථි කොටස් වලින් සැදූ ආයුධ භාවිතා කළ ඇති බවටත් සාක්ෂි හමු වුණා. එසේම මෙම ආදි මානවයා දඩයම් කළ සතුන් අතර වඳුරන්, දඩුලේනන්, තලොඟයන් ප්‍රධාන ස්ථානයක් ගත් බවට සාක්ෂි හමු වී තිබෙනවා. ඔවුන් දඩයම් කිරීමට මොවුන් විසින් යොදාගෙන තිබෙන්නේ සතුන්ගේම අස්ථි කොටස් වලින් තැනූ ආයුධයි. එසේම ඊතල පවා යොදාගෙන ඇති බවට සාක්ෂි හමු වී තිබෙනවා. ඉතින් ඔබත් පාහියන්ගල ලෙන වෙත පිවිසියොත් තවත් කරුණ ඔබට බොහෝ දේවල් දැනගන්න පුළුවන්. හැබැයි අමතක කරන්න එපා මේ අපේ ජාතික උරුමයන්. මෙම ස්ථානවලට අපි සංචාරය කරන්න යනවා වගේම මේවා සුරක්ෂිතව තබා ගන්න මතු අනාගතයට ඉතුරු කරන්න අපි වග බලා ගන්න ඕනේ. ඔබ මේ දකින 40 රියන් සැතපෙන බුදු පිළිමය මෑත කාලයේ ඉදිකරන ලද්දක්. එසේනම් පාහියන්ගල ලෙන පිළිබඳව අපේ ආදී මානවයා පිළිබඳව තොරතුරු ගවේෂණය කරන්න ඔබට ආසාවක් තිබෙනවා නම් තව තවත් තොරතුරු ගවේෂණය කරන්න මෙම ස්ථානයට පැමිණෙන්න කියලා ආරාධනා කරන ගමන් මේ ජාතික උරුමයන් අනාගත පරම්පරාවට රැක තබා ගන්නත් අමතක කරන්න එපා. එසේනම් අපි සමුගෙන යනවා. මේ වීඩියෝ එකට සම්බන්ධ වුණ හැමෝටම බොහොම ස්තුතියි.